මේ වීඩියෝ එක 12 column worksheet එකේ part 1 එක මොකද අර අපි just trading balance එහෙම හොයද්දී ගොඩක් අයට logical එක හදාගන්න අමාරුයි ඒක logical thinking එකක් නිසා ඒක තේරෙන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් ගාන හදන වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. මේකෙදි මම ඔයාලට කොහොමද ඒ කියන්නේ දැන් මේක ස්ටෙප් බයි ස්ටෙප් නෑනේ මැටීරියල් එකක් ගත්තොත් අපිට තියෙන මැටීරියල් වල මේ ස්ටෙප් එක වැඩි. ඒකේ ඕනකට වඩා තියෙනවා. ඒක නිසා අපිට හරියට ගන්න හදන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා මම හදපු නෝට් එකක් ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඒක මේ නෝට් එක පැහැදිලි කරන වීඩියෝ එක බලලා ඊට පස්සේ ඔයා ගන්න හදන වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට හොඳට මේ පාඩම තේරෙයි. මේ තියෙන මම හදාගත්ත නෝට් එක 12 column worksheet එක හදද්දී අපි මේ structure එක තමයි පාවිච්චි කරන්නේ. මේක 12 column worksheet එක වෙන්නේ trial balance එකේ ඒ කියන්නේ අපිට දීලා තියෙන දත්තවල ගණක් හදද්දී trial balance එකේ debit credit side දෙකයි adjusted trial balance trading profit and loss financial position කියන ඉතුරු පහේ trial balance එක ඇතුළත මේ මාතෘකා හයේ credit debit කියන balance දෙක එකතු වුණාම තමයි මේක 12 column worksheet එකක් වෙන්නේ. අපි මේකේ structure එක හදාගද්දී account title එකට company name එක 12 column worksheet කියලා add කරන්න ඕන. date එක trial balance was extracted from the books කියන එක add කරන්න ඕන. first step එක විදිහට අපි build up කරන්න ඕන 12 column worksheet එක. second step එක විදිහට insert කරන්න ඕන accounting title එකට කලින් අලුත් column එකක් insert කරගන්න ඕන. add the column insert the code should be allowed code following type. අපි මේ code ඒ කියන්නේ අපි අලුතෙන් open කරගන්න code කියන column එක ඇතුළට code enter කරද්දී පාවිච්චි කරන්නේ අපිට මෙතන තියෙන මේ trial balance එක adjustment trial balance එක trading එක profit and loss එක financial position එක මේ හැම එකෙම අපි code use කරන්නේ trial trading එකටයි profit and loss එකටයි financial position එකටයි විතරයි. ඒවට අදාළ code එක තමයි account title එක ඉස්සරහෙන් අපි අලුතෙන්ම open කරගන්න column එකට දාන්න ඕනේ. එතනදී අපි code විදිහට පාවිච්චි කරන්නේ trading නම් T profit and loss නම් P financial position එකට අයිති වෙන එකක් නම් F. ඊට පස්සේ අපි sum function එකෙන් අපේ දීලා තියෙන trial balance එකේ details ටික අපි හැමම copy කරගන්න මේ trial balance එක sum function එකෙන් balance කරලා ඒක drag කරන්න ඕනේ අනිත් columns වල අවසාන ශේෂයන් එන විදිහට add code for the trial balance. ඊට පස්සේ account title එකේ තියෙන details වල ඒ කියන්නේ cost of sale stock ඔක්කොම තියෙන account title වලට අදාළව ඒ title එක යන්නේ trading වලටද financial position එකටද නැත්නම් profit and loss එකටද කියන එක අපි මේ code එක කියන අලුතෙන් open කරගන්න මේ column එකේ T ද P ද F ද කියලා දාන්න ඕනේ. ඊට පස්සේ අපිට adjustment කරන්න තියෙන්නේ මම මේ ටික පොදුවේ ගත්තේ adjustment ටික පොදුවේ කිව්වේ දැන් අපේ ගානේ තියෙන්නේ මේ adjustment ටිකම තමයි. මම example එක විදිහට අරන් තියෙන ගානේ තියෙන්නේ මේ adjustment ටිකම තමයි. ඊට වඩා පොඩ්ඩක් වෙනස් ඒවා වෙන්න පුළුවන්. සාපේක්ෂව ගොඩක් papers වල ඇවිල්ලා තියෙන්නේ මේ adjustment ටිකම තමයි. මේ adjustment ටික දාද්දී අපි බලන්න ඕනේ account title එක ඇතුලේ trial balance එක කලින් දීලා තිබ්බ trial balance එකේ මේ අදාළ ඒවා තියෙනවද කියන්නේ closing stock දීලා තියෙනවද unpaid expenses අපි අදාළ expenses එක නමින් දීලා තියෙනවද ඒව බලන්න ඕන. ඒව බලලා ඒක අයිති වෙන්නේ මෙතනින් මොන financial position එකටද trading එකටද ඒ දේවල් බලලා තමයි අපි මේක කරන්න ඕන. මුලින්ම closing stock එක ගත්තොත් closing stock එක financial position එකට බලපානවා. financial position එකට debit තමයි වෙන්නේ closing stock එක. එතකොට trading account එකටත් බලපානවා. අපි මොකද අවසාන තොගේ විදිහට closing stock එක කියන එක ගන්නවා අපේ asset වලට. ඒක නිසා trading account එකටත් ඒක credit වෙනවා.
unpaid expenses වලදී adjustment කරද්දී profit and loss account එක debit වෙනවා, financial position එක credit වෙනවා. prepaid expenses වලදී adjustment වල financial position එක debit වෙනවා, profit and loss account එක credit වෙනවා. depreciation වලදී profit and loss account එක debit වෙනවා, financial position එක credit වෙනවා. step 3 එක step 4 එක step 4 එක විදිහට adjusted trial balance එක හදන විදිහ තමයි කියලා දෙන්නේ. මේකේ වැදගත්ම කොටස මම හිතන්නේ මේක තමයි. මොකද ගොඩක් අයට මේ adjusted trial balance එක තමයි හදාගන්න බැරි. මේකේ logical part එකක් තියෙන නිසා logical part එක කිව්වහම ඔයාලට ඒක තේරෙන්නේ නැත්නම් ඇත්තටම මේකෙදි අපි adjusted trial balance එකේ debit credit side දෙක හොයන්න logical test එකක්. ඒ කියන්නේ තර්කයක් ගොඩ නගන්න ඕන. මේ තර්කේ ගොඩනගන එක ඔයාට කරන්න තේරෙන්නේ නැත්නම් මේ තර්කයක් කියන එක ගොඩනගා ගන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මම මේ දීලා තියෙන ෆෝමියුලා එක යූස් කරලා ඔයාලගේ ඒ තියෙන ඒ කියන්නේ දැන් ඔයාලට මේක ප්‍රශ්නේ තියෙන ලොජිකල් ටෙස්ට් එක ගොඩනගා ගන්න එක. මේක කටපාඩම් කරගෙන හරි හිටියනම් මේක ප්‍රැක්ටිස් කරලා හරි තිබ්බනම් ඔයාලට ලොජිකල් ටෙස්ට් එක හොයාගන්න එක එච්චර අමාරු වෙන එකක් නෙමෙයි. මම එක ගොඩක් දිගට වීඩියෝ එකක් කියන්නේ ඔයාලා මේ නෝට් එක බලා ගන්න. ඒ නෝට් එක බලාගෙන ඔයාලට ගාන හදා ගන්න ගොඩක් ලේසි වෙයි. මම මේක වෙනමම ක්‍රෙඩිට් සයිඩ් එක හදන්නේ කොහොමද, ඩෙබිට් සයිඩ් එක හදන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඊගොල්ලෝ ස්ටෙප් 5 එක විදිහට අපි ට්‍රේඩින්, ප්‍රොෆිට් ඇන්ඩ් ලොස්, ෆයිනෑන්ෂල් පොසිෂන් හදන්නේ කොහොමද කියන එක. එතනදී ලොජිකල් ටෙස්ට් එකට අපි සිමිලර් රෝ එක සිමිලර් සෙල් එක ක්ලික් කරලා සමානයි within bracket ඇතුලේ T කියන එක. ඒ කියන්නේ අපි ගණනය කරන්නේ trading නම් T. අපි ගණනය කරන්නේ profit and loss එකේ එකක් නම් F. P. financial position එකේ එකක් නම් F. ඒ විදිහට තමයි මෙතන දාන්නේ. අනිත් එක තමයි value of true එක. value of true එක හැම වෙලාවෙම අපි ගණනය කරන side එක අනුව වෙනස් වෙනවා. value of true එක විදිහට අපි ගන්නේ just trial balance එකේ side එකක්ම තමයි අපි ගණනය කරන්නේ debit එක නම් debit side එකත් අපි ගණනය කරන්නේ credit එක නම් credit cell එකත් විදිහට තමයි මේකේ value of true එක දෙන්න ඕනේ. ඒ විදිහම තමයි මම දීලා තියෙනවා profit and loss එක, financial position එක. ඊළඟට net profit එක, gross profit එක අපේ අවසානම calculation දෙක. මේ දෙක ඇත්තටම ගොඩක් වැදගත්. මොකද අපි gross profit එක ගණනය කරන්න ඕනේ profit and loss එකේ column දෙක ඇතුලේ. profit and loss එකේ අලුතෙන් අපි අර adjustment side එකෙන් ගත්තේ adjustment දාන්න අලුතෙන් open කරගත්ත account title තියෙන එක යටතේ net profit හෝ gross profit කියලා දාලා gross profit එක නම් ඒ අගයන් calculation එක සිද්ධ වෙන්න ඕන profit and loss columns ඇතුලේ. ඒක කරන විදිහ මම මෙතන දීලා තියෙනවා. මේකත් ඒ කියන්නේ මේ දේවලුත් ඔයාලට තේරෙන්නේ නැත්තම් මං ගාන හදන එක්සැම්පල් එකක් බලන්න අනිවාර්යයෙන්ම කියලා දෙද්දි තේරෙන්නේ නැත්තම් එක්සැම්පල් එකනොත් තේරුනේ නැත්තම් කියන්න තියෙන්නේ ඉතින් මේ ෆෝමියුලා එකවත් මතක තියාගන්න. එතකොට ඔයාලට මේක කරගන්න ලේසි වෙයි. මම මේක ඩෙබිට් සයිඩ් එක වෙනමත් ක්‍රෙඩිට් සයිඩ් එක වෙනමත් දීලා තියෙනවා. ඊළඟට net profit එක net profit or loss එක අපි ගණනය කරන්නේ calculation එක කරන්නේ financial position එක ඇතුලේ. financial position එක ඇතුලේ column දෙක තමයි මේක කරන්නේ. අපි මේකට පාවිච්චි කරන්නේ gross profit. අපි මේකට පාවිච්චි කරන්නේ trading account එකේ. මම profit and loss account එකේ again financial position එක ඇතුලේ ගණනය කරනවා. profit and loss accounts එකේ balance එක ගන්නවා. ඒ වගේම තමයි මෙතනදී net මේ gross profit එකේදී අපි ඒක ගණනය කරන්නේ profit and loss account එකේ column දෙකක් ඇතුලේ. හැබැයි අපි ඒකට පාවිච්චි කරන්නේ trading account එකේ අවසාන balance දෙක credit debit balance දෙක තමයි use කරන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපි මේ 12 column worksheet ගන්න හදන්නේ. මම මේක සරල කරලා පුංචි ස්ටෙප් කිහිපයකින් තමයි මේ විදිහට ඔයාලට දීලා තියෙන්නේ.
අනිවාර්යයෙන්ම එක්සැම්පල් එක බලන්න මේ වීඩියෝ එක බැලුවට පස්සේ. එතනින් පස්සේ ඔයාලට තේරෙයි මේ ගාන හරියටම හදාගන්නේ කොහොමද කියලා. ප්‍රැක්ටිස් කරලා කරනවා නම් හොඳයි. මොකද මේ ගානට කලින් අවුරුදු දෙකේම පාස් පේපර්ස් වල ලකුණු 14 15 දීලා තියෙනවා. මේක අනිවාර්ය ගානක්. ඒක නිසා ඉතින් ප්‍රැක්ටිස් කරන එක තමයි ගොඩක් හොඳ මේ ලකුණු ටික ගන්න නම්. මගේ වීඩියෝ එක හොඳයි නම් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. මේ නෝට් වීඩියෝ එක බලපු හැමෝම අනිවාර්යයෙන්ම මේකේ ගාන කැල්කියුලේෂන් කරන විදිහ තියෙන එක්සැම්පල් එකේ වීඩියෝ එක බලන්න. නැත්නම් මේක තේරෙන්නේ නැති වෙයි කියලා මට හිතෙනවා. ඉතින් thank you. ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.